वर्षा वही माथे सित शंका निवी आई मेदा संसारिणी मगे नन्नादु नन्निये मामवना हीनये ඔබ ඉන්නවා වගේ සංසාරිනේ මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනේ. Hi, welcome back to my YouTube channel. මගේ channel එකත් එක්ක ඉන්න අය දන්නවනේ මම study vlogs අරගෙන ආවිලා නැහැ කවදාවත්. ඉතින් මම හිතුවා දැන් ඉඳන් මගේ channel එකෙන් ඔයාලට study vlogs අරගෙන එන්න. ඔයා මගේ channel එකත් එක්ක අද නම් එකතු වෙන්නේ. මගේ නම ශෂිනි. ඉතින් මේ මගේ පළවෙනි study vlog එක. සාමාන්‍යයෙන් පාඩම් කරද්දී පැයක් විතර පාඩම් කරනවා නම් විනාඩි 10ක විනාඩි 5ක වගේ කෙටි බ්‍රේක් එකක් ගන්න. ඉතින් මේක නම් මගේ ලන්ච් බ්‍රේක් එක. ලන්ච් එක ගත්තට පස්සේ මම ගියා පාරටයි බැංක් එකටයි පොඩි වැඩ ටිකකට. ඊට පස්සේ මම ආයෙ ස්ටඩීස් පටන් ගත්තේ හවසට. ඉතින් මං හිතාගෙන ඉන්නේ ඔයාලත් එක්ක සතියකට එකක් හරි සති දෙකකට එකක් හරි vlog එකක් share කරගන්න. study vlogs. ඉතින් මගේ channel එකේ study vlogs බලන්න කැමති කෙනෙක් නම් මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ මගේ පළවෙනි study vlog එක නිසා අඩුපාඩු තිබ්බොත් අනේ sorry. හරි එහෙනම් අපි ආයෙමත් අපේ වැඩ ටික පටන් ගමු.
පෝච්චියේ අර පොඩි පොඩි සුදු ගල් වගේක් තිබ්බා. ඒක කොහොම හරි පෝච්චියේ පෙරලා වැටිලා මම ආයෙමත් ඒ ටික ලස්සනට දාන ගමන් තමයි දැන් ඉන්නේ. ටී බ්‍රේක් කියලා ගියාට මම ඒක කරා මුලින්ම. ඊට පස්සේ චුට්ටක් වෙලා ඉස්සරහට වෙලා හිටියා. මොකද මේ පෙන්චි මාත් එක්ක හැමතැනටම යන්න එනවා. ඉතින් එයාත් එක්ක චුට්ටක් ඉඳලා මම ආවා. දෙකක් හදාගන්න. බලන්නකෝ මේ දෙන්නගේ ආදරේ. මේ අක්කයි මල්ලි කළුයි සුදුයි පූස් පැටියා මල්ලි අරයා අක්කා. එකම අම්මගේ එකම පැටව දෙන්න. ඒ දෙන්න කොයි වෙලාවෙත් ඉන්නේ ඔය විදිහට එකට නිදා ගන්නකොට එහෙම සෙල්ලම් කරන. ඔය මේ සමහරක් වෙලාවට එක්කෙනෙක් විතර නිදාගෙන ඉඳලා එක්කෙනෙක් ඇහැල්ලා හිටියොත් තමයි අර තනි තනියෙන් පස්සෙන් ඉන්නේ. නැත්තම් ඩබල් වෙනවා. वर्षा वही माथे सित संका निवी मेदा संसारिणी मगे नन्नादु नन्निये मामवनाहीनये ඔබ ඉන්නවා වගේ සංසාරිනේ මගේ නන්නාදු නන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ
හරි එහෙනම් මම මෙතනින් මගේ vlog එක end කරනවා. මම අද ගෙනාවේ morning to evening study vlog එකක්. ඔයාලා මගේ vlog එකට කැමති වුණා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාට අද මගේ vlog එක ගැන හිතුණ අදහස් පහලින් comment කරගෙන යන්න. මගේ vlog එක ඉවරනකම් බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. bye. පරිස්සමට ඉන්න.